නුවර ඉඳලා විවාහයෙන් පස්සේ දකුණට ආපු මම මෙහෙට ඇවිල්ලා මුල්ම වතාවට දකුණේ විදිහට හදන්න ඉගෙන ගත්ත අලුත්ම රෙසිපි එක තමයි මම අද ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් බලමු කොහෙද මම මේ ගෙදර හිටපු ගමන් මේ යන්නේ කියලා. මම මේ ආවේ අපේ ගෙදර ඉඳන් මීටර් කීපයක් දුරින් තියෙන කුරුඳු ඉඩමට. මේ පැත්තේ නම් ඉතින් මේ වගේ හැම තැනකම වගේ කුරුඳු දකින්න ලැබෙනවා. ඉතින් මං අද මෙතෙන්ට ආවේ මං අද හදන රෙසිපි එකට කුරුඳු කොළ කීපයක් උවමනා වෙන නිසා ඒ ටික කඩාගෙන යන්න. ඉතින් මොනවාද මං අද මේ හදන්න යන්නේ? ඒ තමයි දකුණ අයට විශේෂ වුණු හැමෝම හදන්න අමාරුයි කියන මාළු ඇඹුල් තියල්. මට නම් ඉතින් මේ රෙසිපිය හරියටම කියලා දුන්නේ හපීගේ අම්මා. ඇත්තටම ඔය කියන තරම් මේ රෙසිපි එක හදන්න අමාරු නෑ. එහෙනම් ඉතින් බලමුකෝ කොහොමද අපි මේක හදාගන්නේ කියලා. මම අද මේ අරන් තියන්නේ අලුත්ම අලුත් බල මාළු. ඉතින් කෙලවල්ලෝ ලින්නෝ වගේ මාළු වලිනුත් ඇඹුල් තියලා හදන්න පුළුවන් වුණත් මෙහෙනම් ගොඩක්ම හදන්නේ බල මාළු වලින්. මොකද බල මාළු ඇඹුල් තියල් තමයි වැඩියෙන්ම රස. ඉතින් මාළු ටික තෙතුම් වතාවක් හොඳින් හොදලා අරගන්න ඕන. මේ තියෙන්නේ මම අර කඩාගෙන ආව කුරුඳු කොළ ටික. ඒ වගේම කරපිංචා ඉති ටිකකුයි රම්පේ කොළ ටිකකුත් අපට ඕන වෙනවා. ඊළඟට ඉතින් අපිට ඕන වෙන්නේ ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, ගොරක පේස්ට් එකක්. මේ ගොරක නම් ඉතින් ඔයාලට උණු වතුරේ දාලා ගලේ අඹරලා ගන්න පුළුවන්. ඉතින් මෙහෙනම් නිතරම මාළු ඇඹුල් තියල් වගේ දේවල් හදන නිසා ගොරක පේස්ට් එකක් හදලා මෙහි අම්මා ඒක ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. ඉතින් මම නම් ඒක තමයි ගත්තේ. ඒ නිසා මට ගලේ අඹරන්න උන්නේ නැහැ. ඊළඟට මේ විදිහට බෝල් එකක් අරගෙන ඒකට ගොරක පේස්ට් එකයි, ගම්මිරිස් ටිකයි, ලුණු කුඩු ටිකකුයි රස අනුව දාලා මේ විදිහට වතුර ටිකකුත් දාලා හොඳින් කලවම් කරගන්න ඕන. මෙහෙත් ඉතින් මාතර පැත්තේ වගේ නම් මං දන්න විදිහට මේ මාළු ඇඹුල් තියල් එක හොඳටම හිඳලා තමයි ගන්නෙ. ඒත් ඉතින් මේ පැත්ත නම් කරන්නේ මාළු ඇඹුල් තියල් එක හොඳටම හිඳවන්න නැතුව ඉස්මැටික්කුත් තියෙන්නම තමයි ගන්නෙ. හැබැයි ඉතින් මං ওই දෙවිදිහටම කාලා තියෙනවා මාළු ඇඹුල් තියල්. හැබැයි ඉතින් ඒකෙන් මට නම් රසම මේ හදන විදිහ. මොකද මේකේ මේ ඉස්ම වල එන රසයත් එක්ක ඒ ටේස්ට් එක නම් ඉතින් මරු. ඊළඟට මෙහෙම හොඳට ඉඩ පහඩු තියෙන මැටි ඇතිලියක් ගන්න ඕන. පස්සේ අපි අර ගෙනාපු කුරුඳු කොළ ටිකයි, රම්පේ, කරපිංචා ඒ ටික ඔක්කොම මෙන්න මේ විදිහට මේ මැටි හට්ටියේ අඩිය වැහෙන විදිහට අතුර ගන්න ඕනේ. ඉතින් සමහරු නම් මම දැකලා තියෙනවා කරපිංචා රම්පේ විතරක් මේ විදිහට හට්ටියේ පතුල වැහෙන්න අහුර ගන්නවා. මොකද එතකොට හට්ටිය අඩිය අල්ලන්නේ නැහැ කියන මතය නිසා. ඒ වුණාට ඉතින් මේ පැත්තේ නම් හැමෝම වගේ මේ විදිහට කුරුඳු කොළ අතුරනවා. හැබැයි ඉතින් කුරුඳු කොළ අතුරලා කාලා බලන්නකෝ. ඒකේ අමුතුම රසයක් තියෙනවා. ඊළඟට මේ කරාඹු නැටි ටිකයි කුරුඳු කෑල්ලයි දෙකත් මේ විදිහට මේ හට්ටිය ඇතුළටම දාගන්න ඕන. ඊට පස්සේ අපි අර මික්ස් කරලා තිබ්බ මාළු ටික අරගෙන මෙන්න මේ විදිහට මේ හට්ටිය ඇතුලේ එක උඩ එක වැටෙන්නේ නැති වෙන්න තුනී කරලා පිළිවෙලට අහුර ගන්න තමයි තියෙන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ හොඳට ඉඩ පහඩු තියෙන හට්ටියක් අරගන්න කියලා. ඉතින් ඊළඟට මේ වගේ හොඳට පිළිවෙලට ලස්සනට මාළු ටික අහුරගත්තට පස්සේ අර ඉතුරු වෙලා තියෙන පේස්ට් එකත් මේ විදිහට මාළු එක උඩින් දාගන්න පුළුවන්. ඊළඟට ඉතින් තියෙන්නේ මේක ලිපොන් කරලා හට්ටිය ලිප උඩින් තියලා මැටි භාජනයකින් වහන එක තමයි. ඉතින් බලන්නකෝ කට්ටිය කියන තරම් මේ ඇඹුල් තියල් හදන එක අමාරුද කියලා. ඊළඟට ඉතින්
කට්ටිය විනාඩි 10කින් 15කින් විතර ඇරලා බලලා හැඳි ගන්න නැතුව මෙන්න මේ විදිහට කට්ටිය හොලවලා ආයෙ ලිප උඩින් තියලා ටිකක් වෙලා වහලා තියන්න ඕන. ඉතින් මේක විනාඩි 10ක් 15ක් තැම්බෙනකොට වතුර ටිකක් හිඳීගෙන යනකොට මේ විදිහට ආපහු සැරයක් ඇරලා බලලා ඇතිලිය හොලවලා තියන්න තමයි තියෙන්නේ. ඉතින් මෙතෙන්දි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි දේ තමයි කිසිම මොහොතක මාළු ඇඹුල් තියල් එකක් හදනකොට හැන්දක් දාගෙන ඒක හැඳි ගන්නෙ නැහැ. ඉතින් මං කිව්වනේ මේ පැත්තේ නම් මාළු ඇඹුල් තියල් එක මෙහෙම ඉස්ම ටිකක් තියෙන්න ගන්න කියලා. ඔන්න ඉතින් ඒ ගානට හිඳුනට පස්සේ ඇඹුල් තියල් එක සූදානම්. ඉතින් ඇඹුල් තියල් එක හදන්න පටන් ගන්නකොටම තමයි මට මතක් වුණේ මගේ මහත්තයා ඇඹුල් තියල් කන්න කැමතිම කිරිබත් එක්ක කියලා. ඉතින් ඒ නිසා එයා එන්න කලින් එයාට වෙනමම කිරිබත් ටිකකුත් මං හදලා තිබ්බා. ඉතින් එයා ගෙදර ආවට පස්සේ කෙසෙල් කොලයක් කපලා මේ විදිහට කෙසෙල් කොලේ පිඟානට එලලා ඒකට තමයි උණු උණුවේම කිරිබත් බෙදුවේ. ඉතින් උණුවේම හදපු පරිප්පු ටිකකුත් එක්ක මාළු ඇඹුල් තියල් කෑල්ලකුත් බෙදලා මං එයාට හදලා දීපු මේ කිරිබත් පිඟානට නම් එයා මාරම කැමති වුණා. ඔයාලත් මේ විදිහට හදලා බලලා රසද කියලා මට කමෙන්ට් එකකුත් දාන්නකෝ. එහෙමනම් ඉතින් මගේ channel එකත් අමතක නොකර subscribe කරගෙන යමු.